අපේ සත්ත ආහාරට්ටි ටික. බුදුහාමුදුරුවන්ගේ වද. ඒ ආහාර කියලා කියන්නේ මේ ආහාරම නෙමෙයි. ඒ ඇවිල්ලා ඇස කන නාසය දිව ශරීරය කියන ඒකට අදාළ ඒ සියලුම ආහාර තමයි ආහාරයට තේ ගන්නෙ. දැන් අපි නමුත් මේ ලෞකික වශයෙන් අපේ සමහර අය ආහාර වශයෙන් ගන්න මේ කන බොන ආහාර ටික විතරයි. නෑ මේ හැම දෙයක්ම ආහාර තමයි. අපි මේ පංචේන්ද්‍රයන් තුලින් ගන්න හැම දෙයක්ම ආහාර තමයි. හැබැයි මේ හැම දෙයක්මත් බලපුවම මේ ලෙඩ උදසා දායක වෙනවා. හැබැයි අපි කතා කරන්නේ මොකද්ද? මේ කෑම බීම ගැන මේ වතුර ටික බොන එක, ඒක ඊට අමතරව මේ බීම එක බොන එක, පළතුරු ටික කන එක, එහෙම නැත්නම් මේ බත් හරි පාන් හරි මොනවා හරි කන එක ඔය දේවල් තමයි. හැබැයි ඇත්ත වශයෙන්ම වැඩි හරියක් මේ දැන් අද ලෙඩ වෙලා තියෙන්නේ, ගොඩාක් ලෙඩ වෙලා තියෙන්නේ මේක මේ හොයාගන්න බැරුව ඉන්නේ මොකද්ද කියලා. එක එක කාලෙට එක එක විද්‍යාඥයෝ එක එක විදියට පරීක්ෂණ කරනවා. දැන් අද ගත්තත් YouTube එකේ සහ Facebook වගේ ගත්තාම විවිධාකාර වෛද්‍යවරු සහ විවිධාකාර දෙනා විවිධාකාර මත කියලා මේවා අහලා මිනිස්සුන්ට මොකද්ද තීරණය හරි කියලා තීරණය කරගන්න බැරි මට්ටමකටපත් වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ඒ කාලේ ඉඳලම කියපු දෙයක් තමයි පාම් පිටි නිෂ්පාදන සහ සීනි වැඩි වෙන්න මේ සම්පූර්ණයෙන්ම ලෙඩ ප්‍රතිශතය වැඩි වෙනවා. වෙනදා අපිට ওই පාම් පිටි තිබ්බෙත් නෑ ඒ කාලේ. සීනි වැඩිපුර තිබ්බෙත් නෑ ඒ කාලේ. තිබුණා යම් මට්ටමකට. ඒ සීනි හැම දේවල් හදාගත්තේ හකුරු වලින් අපි හදාගත්තා. එතකොට මධ්‍යසාර බීම දැන් මේක වෙනම දෙයක් වෙලානේ. ඉස්සර මධ්‍යසාර බිව්වා. මොනවද බිව්වේ? රා බිව්වේ. රා කියන්නේ මේ ශාකයේ තියෙන ෆ්ලෝයම විෂය. ඉතින් ඒක ගුණයි. ඒක පෝෂණයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. සිගරට් බීවේ නැහැ. සුරුට්ටු බීවේ නැහැ. මොකද්ද බීවේ? ඒකට බීවේ මොනවද? බොනවා නම් බීවේ මොකද්ද? ඒකට අවශ්‍ය ඖෂධීය පානයක් වේ. ඒවා වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල්. මේවා වෙන කොහෙන්වත් ආපු දේවල් නෙමෙයි. එතකොට වමන විරේචන නැශ්‍ය රක්ත මෝක්ෂණ ඔය විදිහේ පංචකර්ම විදි ටිකක් තියෙනවා. එතකොට ඒ විදිවල සෙම බැහැර කරන්න තියෙන එකක් තමයි ධූමපානය කියලා කියන්නේ. ඒ ධූමපානට දෙන්න ඕන පාවට්ට කොල්ල දෙන්න ඕන, නික කොල්ල දෙන්න ඕන. එහෙම නැත්නම් හැම දෙයක්ම මේ දැන් දුම්බීම ඒ වගේ දේ. ඊට අමතරව ත්‍රිලෝක්‍ය විජයනාගපත්‍ර. එහෙම නැත්නම් කංසා. කංසා කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන ප්‍රබලම ඖෂධය. කංසා නැත්නම් ගංජාගේ. හැබැයි මේක මුළු එදා අපේ මිනිස්සු භාවිතා කරා. කංසා බොණ්ඩ නෙමෙයි ඇත්තටම තියෙන්නේ දුමක් වශයෙන් බොණ්ඩ නෙමෙයි ආහාරයට ගන්න. ඒක තමයි කරන්න ඕනේ. ආහාරයට ගත්තාම තමයි ඒකේ සියලුම පෝෂණය ටික සිද්ධ වෙන්නේ. ඉතින් ඔය දැන් සාමාන්‍යයෙන් කංසා කියන්නේ ලෝකයේ හැමෝම භාවිතා කළ යුතු එකක්. ඇයි හැම ලෙඩක්ම හැදීමේ ප්‍රවණතාවය අඩු කරනවා. හැම ලෙඩක්ම හැදීමේ ප්‍රවණතාවය අඩු කරන ප්‍රබල ඖෂධයක් තමයි කංසා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒවා දැන් වෙන රටවල භාවිතා වෙන අපේ රටේ තාම ඒ තහනම නැති කරගන්න ශක්තිමත් කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ කොච්චර අපේ දේශීය වෛද්‍යවරු මේකට කිව්වත් මේක තහනම නැති කරන්න මේක අවශ්‍යයි. ඇත්තටම අපට අවශ්‍යයි. අපට අවශ්‍යයි කියන්නේ මට අවශ්‍යයි නෙමෙයි. සමස්ත රෝගීන් නිරෝගී කිරීම සඳහා කංසා අවශ්‍යයි. මොකද හේතුව ඒකෙන් විශාල රෝග සංඛ්‍යාව සුව කරන්න පුළුවන්. කොරෝනා බව අපි හොඳ කරා මේ කංසා වලින්. අපි මේ කංසා සහ මේ බින් කොහොඹ දෙක තම්බලා බින් කොහොඹ තව ඕනනම් දාන්න පුළුවන් අපිට මේ කහ ටිකකුත් ওই ටික තම්බලා බිව්වනම් කොරෝනා හොඳ වුණා ඒ කාලේ. ඉතින් අපි කොරෝනා වලට බෙහෙත් හැදුවා. අපේ ලෙඩු කොරෝනා හොඳ වුණා. අපි දුන්න බෙහෙත් වලින් හොඳ වුණා විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා අපසරියන්. ඉතින් මේ නිසා හෘදයාබාධ වලට අපිට විශාල මේ බෙහෙත් සංඛ්‍යාවක් තියෙනවා භාවිතා කරන්න. ඉතින් මොන ක්‍රමෙන් හරි ඔබට අසරණ වෙලා ඔබට හෘදයාබාධ මට මේ අමාරුවෙන් ඉන්නේ මම මේක මැරෙයිද? නෑ ඔබ මැරෙන්නේ නෑ. ඔබ මැරෙන එක වළක්වන්න අපිට කාටවත් බෑ. හොඳද? ඒ කර්ම ශක්තියක් තියෙනවා නම්. හැබැයි ඔබේ රෝගය හොඳ කළා ඔයාව දීර්ඝායුෂ කරන්න පුළුවන් උපරිම දෙයක් කළා දෙන්න අපිට පුළුවන්.